දැන් අවුරුදු ගණනාවකට කලින් මේ කාලය මං කියන්නේ බක් මාසය කියන්නේ අපේ මුළු ආත්මයම අමුතු විදිහකින් නැවුම් කරන මාසයක්. අපේ වටපිටාව සුවඳ මල් වලින් සැරසෙන, අපේ සවන් කොහාගේ හඬින් වැසෙන හරිම ආදරණීය සොඳුරු අතීතයක් අපිට තිබුණා. ඉතින් මේ එළඹිලා තියෙන්නෙත් එවන් කාලයක්. හැබැයි හිතේ එදා තිබුණ ඒ සතුට, ඒ වින්දනය, ඒ සැහැල්ලුව අද වෙද්දි කොහෙදෝ හැංගිලා වගේ මට දැනෙනවා. ඔයාටත් එහෙමද? ඒ නිදහස්ව විඳපු සැහැල්ලු මනස අද වගකීම්, යුතුයකම්, මුදල් අතර හිර වෙලා. ඉතින් ආසයි එකම එක සූර්ය මංගල්‍යයක් එදා විඳපු විදිහට අදත් විඳින්න. හිතේ කිසිම බරක් පතලක් නැතිව.